විද්‍යාඥයන් මාළු ටැංකියක් මැදින් විනිවිද පෙනෙන වීදුරු තහඩුවක් සවි කළා. ඒකේ වම් පැත්තේ හිටියේ දරුණු පයිප් මාළුවෙක්. ඒකේ දකුණු පැත්තට කුඩා මාළුන් කිහිප දෙනෙක් දාලා තිබුණා. බඩගින්න හිටපු පයිප් මාළුවා කුඩා මාළුන්ව දැකපු ගමන් උන්ට පහර දීමට පැන්නා. බෑන්. මාළුවා වීදුරු තහඩුවේ වැදිලා ආපහු විසි වුණා. පයිප් මාළුවට මේක විශ්වාස කරන්න බැරි වුණු හින්දා ආයෙත් පහර දෙන්න උත්සාහ කළා. ඒ හැම උත්සාහයක්ම නිෂ්ඵල වුණා. ආයෙත් වීදුරුවේ වැදීම හින්දා උගේ කොරපොතු ගැලවිලා හිසට තුවාල සිදු වුණා. අවසානයේදී පයිප් මාළුවා බය වෙලා වෙවුලමින් ටැංකියේ කොනකට වෙලා හිටියා. ඊට පස්සේ විද්‍යාඥයන් ඉතාමත් නිහඬව අර වීදුරු තහඩුව ඉවත් කළා. දැන් කුඩා මාළුන් ටැංකිය පුරා නිදහසේ පීනන්න පටන් ගත්තා. සමහර අවස්ථාවල උන් පයිප් මාළුවාගේ කට අසල පවා ගැටුණා. ඒත් පයිප් මාළුවා උන්ව ආහාරයට ගැනීමට කොයිම වෙලාවකවත් කට ඇරියේ නැහැ. ඌ දැඩි කුසගින්නෙන් පෙනුණත් පහර දීම ප්‍රතික්ෂේප කළා. උගේ මනසට අනුව දැන් ඒ ටැංකියේ කුඩා මාළුන් කියලා පිරිසක් නැහැ. තියෙන්නේ අර නොපෙනෙන බිත්තිය විතරයි. දින කිහිපයකට පස්සේ කෑමට ඕනෑ තරම් ආහාර තියෙද්දි පයික් මාළුවා කුසගින්නෙම මිය ගියා. මේක තමයි පයික් ආචරණය. එහෙම නැත්නම් පයික් ඉෆෙක්ට් කියලා හඳුන්වන්නේ. ඔයාව විනාශ කරන්නේ ඔයා මුහුණ දෙන අපහසුතාවයන් නෙවෙයි. අතීතයේ ලැබූ පරාජයන් පිළිබඳ අත්දැකීම්. අර වීදුරු තහඩුව හරියට මානසික සෙවණැල්ලක් වගේ. ඒක දැනටමත් අයින් කරලා තිබුණාත් ඔයා තවමත් ක්‍රියා කරන්නේ ඒක එතන තියෙනවා කියලා හිතාගෙනයි. ලෝකෙ ගොඩක් මිනිස්සු Tamanගේ හීන හිතින් අත්හැරලා දාන්නේ මෙන්න මේ හේතුව නිසායි. ඔයාම හිතනවා ඔයාට ඒක කරන්න බෑ කියලා. මුළු ලෝකෙම තාප්ප වලින් වටවුණු තැනක් කියලා ඔයා හිතනවා. ඒත් ඇත්ත වශයෙන්ම ඒ තාප්ප පවතින්නේ ඔයාගේ හිත ඇතුලේ විතරයි. ඉතින් මං කියනවට තව එක වතාවක් උත්සාහ කරලා බලන්න. පැරණි පරාජයන් දිහා බලා හිඳීම නතර කරන්න. ඔයාගේ කට අරින්න. ඔයාගේ ගොදුර ලබා ගන්න. ඔයාගේ මනස තුල තියෙන වීදුරු බිත්තිය බිඳලා දාන්න. එතකොට ඔයාට නව ආරම්භයක් හමු වනු ඇති.